දේවල්. ඔව්. ඒ ගංගුල. වටිනා කියන දේවල් එව්වා. ඇත්තම කියන්නකෝ. ඇත්තටම මේ මොනවද මේ ගංගුලුව කියන්නේ? ඒක තමයි. ඒ ගංගුලුව බානෝද? ඒක තමයි මිනිස්සු මමත් මේ අහන්නේ මොනවද ගංගුලුව කියන්නේ? ඒ මොනවද මොන පාටද? මොන පාටද? පාට? ඔව්. සමහර ඒවා නම් කළු පාටයි. කළු පාටක් තියෙනවා. සමහර ඒවා කොළ පාට. කොළ පාටක් තියෙනවා. ඔය බලන්නකො කළු පාටට කොළ පාට තව. සමහර ඒවා ගස්වල පාට නිකන් ගස්වල කඳන් වල පාට. මේ කොච්චර වටිනා දේවල්ද? ඇත්තටම මොන වගේ සුගන්ධයක් හපනවද? අපේ අම්මා ආහාරේ බෑවොත් මෙහෙ යන්න බෑ සුවඳ. ඒ බලපංකෝ ඉතින් ඔච්චර වටිනා දේවල් ඇයි ඔච්චර ඔය සුවඳවත් දේවල් හංගන්නේ? බැරි වෙලාවට ඔය යන කෙනෙකුට ඔය සුවඳ වැදුනත් අරගෙන යයි හොරේ. ඒක මේ මාලිකාව තුළ එක බාලයන්ටයි. මේ බාන්න. ඇත්තටම මම හිතුවා. එක්කෝ මාලිකාවට අරගෙන ඇවිල්ලා අර පරිස්සම්ගෙති තැනකින් බාන්නයි. හැබැයි තව ටිකක් වෙලා හිටියොත් මෙතන බානවා මං. වහන්සේ දන්නේ දේවා නිකන් අර මෙහෙම තියෙන්නේ. කොහමද? අර නිකන් රයන්න වාගේ තියෙන්නේ. අද රයන්න ඔය සමහර ඒවා බාපුවම නිකන් රයන්න වාගේ. සයන්න වගේ තියෙනවා. සමහර ඒවා රයන්න වාගේ. රයන්න වගේ තියෙනවා ට්‍රයන්න වගේ තියෙනවා. ආයෙත් උඩ වෙනවකට අපි කියයි. ඒක කොහෙද බාන්නේ? කොහෙද බාන්නේ? මොනවාද දවසට කවුද බාන්නේ? මොකටද බාන්නේ? ඒ මොනොත් පිළිවෙලවත් මේ වැස්සට. බහිනේ මෙතන. ඉල්ල දෙයි දැන් වල. අනිබන්දන්නේ. මම කන්දුල. අනේ මටත් හරියසයි. ওই ගංගුලුව කියන දේවල් බලන්න. ඒකට මම හිතුවා මමත් ගල්පන කියපන්කෝ. ඒක තමයි. ගංගුල හෑ දේවනාද ගංගුල ඕක මොනවද බලන්නේ ඕක. අනේ මම නම් කවදාවත් දැකලා නැහැ. මහේසික මට තේරෙන්නේ මොනවද මේ ගංගුලුව කියන්නේ කියලා. හැබැයි ඉතින් මාත් බාලයි කරලා බැලුවා. බලනකොට පච්චේ ඇවිල්ලා තිබ්බේ. මොනවා? දේවනාංශ ඔය කියන්නේ ගංගුලුවා කියන්නේ ඊයා කරනවට. ඊයා කරනවා? යකන්නවා. මොකද මොනසි ඊයා කරනවා කියන්නේ? මේක කියන්නේ කොහොමද? ඒක තමයි මොකද මේ ඊයා කරනවා කියන්න බලන්න. එලි පහලියට යනවද? ඉතින් එලි පහලියට අපි කවුරුත් යනවා. එලි පහලියට යනවා කියන එක අය. මොකද අපි රාජසභා මන්දිරය ඇතුළතම සිටින්නේ නැහැනේ. එලි පහලියට යන මේක අවශ්‍යතාවය නිසා. සේනාධිපති නිතර ගමන් කරනවා. එහෙම එලි පහලියන්නේ දේවනාංශ. ඔක අපේ භාෂාවෙන්ම කියන්නද? ඔව්. අපි ඔකට ගංගුලුව බානවා. ඊයා කරනවා කියන. එලි පහලියට යනවා කියන. අපේ භාෂාවෙන්ම කියනවා නම් ඔකට කියන්නේ වෙනවා. ඒක විතරක්. දැන් කොච්චර වෙලා ඔය තෙපරපයි පහේසිකා මම දැන් ඕකදොයි කිව්වේ. ඉතින් ඒකනේ වැදගත් විදියට ගංගුලුව බෑවේ. වැදගත් විදියට. මමත් මේ බොහොම වටිනා දෙයක් වෙන්න ඇති කියලා. මට ටිකක් අරගෙන වරෙන් ගන්නේ මොකේ කට ඔබ තමයි දවසකටවත් මිනිස්සයා. දෙන්න විදියක් නෑ මම බාපු එක පච්චේ ඇවිල්ලා තිබ්බේ. මේ බලපං කොච්චර කැත වචනයක්ද? මිනිස්සු බැරි වෙලාවත් රාජසභා මණ්ඩපෙට ආගන්තුකෙක් ඇවිල්ලා හිටියා එහෙමනම් ඈ ඔය වගේ පහත් දේවල් කියන්න එපා රාජසභා මණ්ඩපය තුල. ඕන කියන විදිහක් තියෙනවා. කැතයි මොකද දන්නද? මේ අර අපේ ගෙදරට එහා පැත්තේ ගෙදර ඉන්න අර මාමා ඉන්නවනේ. මාමත් මං අහගෙන අර නැන්දට කියනවා වැදගත් විදියට කතා කරන්න. මොනවද? මාමා හැමදාම බීලානේ එන්නේ. ඔව්. එනකොට නැන්දා කියනවා ඕන් අදත් එනවා හුජ්ජ පැලිලා කියනවා. එතකොට මාමා කියනවා ගෑණියෝක වැදගත් විදියට මූත්‍රා කරලා ආවා කියපන්කෝ කියනවා. හරි. ඇත්තටම මේ සුබාහු. ඔය දන්නවද රාජභාෂාව කියන්නේ මොකක්ද කියලා? මම දන්නේ අපේ ගමේ භාෂාව තමයි තියෙන්නේ. ගමේ භාෂාවෙන් මේ රාජසභාව මණ්ඩපය තුල කතා කරන්න නරකයි. ඉන්නේ සේනාධිපති වසර ගණනාවක් පුරාවටම ඔබ රාජසභා මන්දිරය තුළ කාලය ගත කරනවා. නමුත් තාම රාජකීය භාෂාව ගැන ඉගෙනගෙන නැත්නම් නුඹ. ඒ වුණාට ඉපදුනේ ගමේනේ. ඒක තමයි. ඒ වුණාට සේවය කරන්නේ රාජමාලිගාවේ. ඒ රාජමාලිගාවක සේවය කරනකොට රාජමාලිගාවට ගැළපෙන විදිහට ජීවත් වෙන්න ඕනේ. ගැළපෙන විදිහට කතා බහ කරන්න ඕනේ. දෙයන්නාද? ගැළපෙන ආමර බල්ලගේ අර එතකොට එළිය දාන්න ඉන්නේ වට මොකද? නැත්තම් ඕකට වැදගත් වචන හොයන්න මම මේ බැලුවේ. මට හිතෙනවා අපිට මේ වැදගත් වචන ටිකක් කියලා දෙන්න. නෑ කියලා දෙන්න. දැන් සුබාහු වෙලාවකට කියනවනේ මේ
මම තව කෑවේ නැහැ කියලා. ඔව් කෑවේ නැහැ. කෑවේ නැහැ කියලා කියනවා. කෑවේ නැහැ. ඒක බලපං ඔය කිසිම ගැළපෙන්නක් නැහැ. ඒක කිසිම ගැළපීමක් නැහැනේ. මම නම් කවදාකවත් කන්නේ නැහැ. අන්න ඒක තමයි. අපි නම් කවදාවත් කන්නේ නැහැ. අන්න ඒක තමයි අර ලයින් දෙවන්නාට මේ මම බලාන ඊයේ දවාලේ ඔව්. ඔබ වහන්සේගේ බත්පතේ භාගයක් අඩු වෙනකොට මට මූණ පෙවුනේ. ඉතින් කන්නේ නැත්ද මොකද? හරි හරි. උඹලා උකට කියන්නේ එක එක වචනෙනේ කනවා. කෙලබානවා. කොටා බානවා. ඔව් තමයි අපි කියන්නේ. හරි. දැන් ඔබ වහන්සේ අපි උකට කියන්නේ අනුභව කරනවා කියලා. අනුභව. ඒක වැදගත් නේ. අන්න හරි. අනුභව කරනවා. බලපං මේක කොච්චර වටිනවද? අනුභව කරනවා. කෙලබාන එකේ වැදගත්කම නැහැ. කිසි වැදගත්කමක් නැහැ. ඒ වෙලාවකට සුභාව කියනවා නේද මට හරියට බුදියන්න බැරි වුණා කියලා. ඔව් බුදියන්න නෑ. මම නිතරම කියන කතාවක් නේ. මම කවදාකවත් බුදියන්නේ අද එහෙනම් ඇත්ත මේ රටවැසියා කියන කතාව. මොනවද කියන්නේ? මොකද රටවැසි කියන්නේ? මේ රටේ ගෑනු කියන්නේ එහෙනම් අය බුදියන් නැති කෙනෙක් තමයි මේ වැඩේ අනුමානයක් නැහැ කරන්නේ. ඒ මොකද? ඒ කියන්නේ ඔය මේ ඔය රටේ ගෑනු කියන්නේ අර රැට ලෙසන තෙල් වගේ ගාගෙන ජනේලෙන් පයින්නවා කියලා බුදියන් නැත්තම් කොහොමද තමයි? නෑ මම ඒ කටයුත්තක් කරනවා. අපි ඒකට කියන්නේ බුදියනවා කියලා නෙමෙයි රාජභාෂාවෙන් අපි ඒකට කියන්නේ සැතපෙනවා. සැතපෙනවා? අනේ හරි ඒක හොඳයි. සැතපෙනවා. බුදියන් සැතපෙනවා කන්න කෙලබ. අනුභව කරනවා. මම කවදාකවත් නෑ. ඒක නම් ඇත්ත. ඒයි ළඟ ඉන්නකොට දැනෙනවා. මේකට බබා. මම හැම දවසකම රාජකීය සඳුන්නුවේනේ මගේ මගුල් පොකොන්ට ගිහිල්ලා අපි ඒකට කියන්නේ ස්නානය කරනවා කියලා. මොකක්? ස්නානය කරනවා කියලා. නන්නේ. මොකක්? නන්නේ කොහොමද? මොකද මේ? ඒක මොකද කිව්වේ මොකද? ස්නානය. නන්නේ කොහොමද? ස්නානය කියලා කියන බොහොම සැහැල්ලුවෙන් ප්‍රකාශ කරන්නේ. ඒ හැම දෙයක්ම නුඹත් ඉගෙන ගත යුතුයි. හරි. සුභාහු දැන් ටිකකට කලින් කිව්වනේ සුභාහු මේ අර කටයුත්තක් අර ගංගුලුව බානවද කියලා මොකද්ද? මම කවදාකවත් ඕක කරන්නේ අඟුල බාන්නේ නෑ. බලන්න පුපුරයි. ඒ මොකද? ඒක බාන්නේ તો හිර කරන්නේ ඉන්නද? නෑ. මම ඒකට කියන්නේ වැසිකිලි ශරීර කෘත්‍ය කරනවා කියලා. ශරීර කෘත්‍ය කරනවා කියලා. අර කැතුල්ට කියලා කුර්ති ලියනවා. කෘත්‍ය ලියනවා නෙමෙයි. ඒකට අපි කියන්නේ රාජභාෂාවෙන් ශරීර කෘත්‍ය කරනවා කියලා. දැන් කනවට අනුභව කරනවා. බුද්ධි යනවට සැතපෙනවා. එතකොට නානවට ස්නානය කරනවා. අරකට ශරීර කෘත්‍ය කරනවා. මතකයි සේනාධිපති. දැන් හරි. දැන් බැරි වෙලාවක් මහසේනාධිපති රාජමාලිගාවේ ඉන්නකොට වෙනත් රාජ්‍යයකින් අමුත්තෙක් එනවා. ඒ අමුත්ත ඇවිල්ලා කියනවා මේ මහසේනාධිපතිතුමා අපේ මහරජතුමා කොහෙද ඉන්නේ කියලා. එතකොට ඔබ වහන්සේ මම භෝජනාගාරයේ කියමුකෝ. මම ඒක මේ වැදගත් විදියට රාජභාෂාවෙන් අර එන පුද්ගලයාට පැහැදිලි කරලා දෙන්න ඕනේ. දැන් කියමු බලන්න සුභාහු දෙන පිළිතුර කොයි වාගේද කියලා. හොඳට කල්පනා කරලා බලන්න බුද්ධිමත්ව පිළිතුරු දෙන්න ඕනේ. බුද්ධිමත්. ඔබ වහන්සේ විදියට අහන්නක බලන්න. මේ සුභාහු මහසේනාධිපතිතුමා එහෙමයි. අපේ මහරජතුමා කොහෙද? අන්න භෝජනාගාරයේ ශරීර කෘත්‍ය කරලා අනුභව කරනවා. ඒ බලන්නකෝ. ඕ වැසිකිළිය කරන දේවල් භෝජනාගාරයේ කරනවද? එතනම මගේ නම්බුව ඉවරනේ. ඒ අනුභව කරනවා කියන්නේ. ඉතින් ඔබ කිව්වේ භෝජනාගාරයේ ශරීර කෘත්‍ය කරලා අනුභව කරනවද? දෙකක් නේද? ඔබ බලන්නකෝ වචන කැත. අරක කරනවා මේක කරනවා කියන්නේ. එහෙම නෙමෙයි අන්න භෝජනාගාරයේ ආහාර අනුභව කරනවා. ආහාර අනුභව කරනවා වැසිකිළියේ ශරීර කෘත්‍ය කරනවා. හරි. දැන් තේරුණා නේද? දෙවනාස. මම අර පොල් බෑව අනුභව කරන්නේ. ආවනේ ඉතින් ඒක තමයි ඇහගන්නේ. ඒක තමයි. අද එහෙනම් භෝජනාගාරයේ පැත්තට යන්න බැරි වෙන්නේ තව. මොකද මේ කාලේ හැටියට ඔක අනුභව කරන එක මේ භයානක වැඩක්. සුභාව මමත් දන්නවා රටේ රටවැසියෝ ගැන කියනවා. මේ දවස්වල රන් අහවණු ගණනාවක් වටිනවලු පොල් ගෙඩියා. වටිනවා. දැන් අර දෙයියෝ හැම කෝපෙලා ඉන්නේ. ඒ මොකද? ඒ පොල් ගහන්නේ. එහෙමද? හරි.
ඒ දේව උදහසට වෙන්න ඇති මේ විචින් විට අනෝරාවෙහි වහින්න. ඒක තමයි උදාසට. සුබහු. ඔබත් මේ මහිසිකව්‍යත් වතිකා ක්‍රමෙන් සිටියේ. සුබහු මං හරි ආසයි පුංචි දරුවෙකුගේ දරුවට තල් බලන්න. නමුත් ඒක මගේ නොලැබීම. නෑ නෑ නොලැබීම නෙවෙයි. ඒක මගේ අවාසනාව. ඒ අවාසනාවක් නෙවෙයි.